ඔන්න පාට පූසුත් ආවා ඊද් මුබාරක් මාසයක් නෝම්බි අල්ලපු නෝම්බිකාරයෝ ආව අද නෝම්බි අවුරුද්ද දවසේ ඒගොල්ලන්ට සාලියෝ පාටියක් දීලා තිනවා ඕ අවුරුද්දට මොනවා ඉවත් පූසන්ට අනිවාර්යෙන් මාළු යන්න ඕනේ ඉතින් ඒක තමයි අපේ කෙවල් වල සිරිත අපේ කෑමත් ඒගොල්ලන් දෙනවා දැන් අපිටත් උයලා තියෙන්නේ අපි තව කෑවෙන්නේ හැමදාම මොකද අපි මෙයාලට කන්න දීලානේ අපි කන්නේ කොකෝව නම් ඔන්න තාම ආවේ නෑ කොකෝ ආපු මෙයාට කන්න ඕනේ මේ මගේ චාචුගේ මගේ ඉස්කයියාගේ පළවෙනි ඊද් එක ඕ ඒ දෙන්න පළවෙනියට ඊද් එක සමරනවා මේ ඊද් එකට අපිත් එක්ක හිටපු අපේ තීනි කෙල්ල නැහැ එයා අපිව අතහැරලා ජීවිතෙමුත් සමව අරගෙන ගිහිල්ලා ඉතින් එයාට අපි හොඳ තැනකින්ද කියලා අපි ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම එයා ආත්මික හොඳ තැනක ඇති මොකද එයා සත් එක්කලා ඉපදලා කවදාවත් දුක්ක් විඳින්නේ නැති ළමෙක්නේ ගෙදරම ඉපදලා ගෙදරම ඇදිලා ගේ දොරකඩම එයාගේ පණක් ගියේ මනා කරන්න ඉතින් එයාගේ මරණය අපිට වළක්වන්න බැරි වුණා මොකද අපිට අපේ මරණයත් වළක්වන්න බැහැ ඉතින් කොමාරි මට අද උදේ නම් අතේ කැක්කුමක් ඇදිලා මේ දවස් ටිකේම එක දිගට මැව්වයි ගෙවල් දොරවල් අස්පස් කරයි වැඩ කරා මොන්න මගේ ළමයි ටික නම් දැන් කාලා ඉවරයි එහෙනම් මේගොල්ලෝ දැන් අවුරුදු සමරනවා මගේ ළමයිට කවුරුත් සලාම් දීලා අවුරුදු සල්ලි දුන්නේ නැහනේ ඕ මගේ ළමයිට තිය මටවත් සලාම් දීලා කවුරුත් අවුරුදු සල්ලි දුන්නේ නැහැ මම දුන්නත් මිසක් ඉතින් ඒ වෙයිම තමයි ඕ අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා අපි පොඩි කාලේ නම් අවුරුද්ද ආපම කොච්චර ආසයිද අවුරුද්ද දවසට අලුත් ඇඳුමක් ඇඳලා අපි නෑදෑයන් ගෙවල් වලට යනවා අවුරුදු සල්ලි එකතු කරන්න. ඉතින් ඊට පස්සේ ඔක්කොමලා එයාට කීයක් හම්බුණාද? එයාට කීයක් හම්බුණාද? අයියෝ කාටද වැඩියෙන් හම්බුනේ? ඒක තමයි අපිට පොඩි කාලේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ කාලේ ඉතින් මේම සුන්දරව ගෙවුණා. මේ කාලේ ඉතින් අපිට කොච්චර මොනවා තිබුණත් අර පොඩි කාලේ තියෙන මේ සුන්දරේ ඒ සතුට ඒක නම් මිල මුදල් වලට ලබා ගන්න බැහැ. දැන් නම් ඉතින් අපේ පවුලේ මේගොල්ලෝ වෙන් වෙලා ගිහලා. තව සමහර කට්ටියක් ඉන්නවා ඊද් එකට කතා කරලා විශ් කරන්නවත් වෙලාවක් නැති අයත් ඉන්නවා. මරණේ ගෙදරක මදුගුල් ගෙදරක හම්බුනොත් විතරක් නෑ දැන් කම්පවත්තුන නෑ දැන් කොට්ටාසෙකුත් ඉන්නවා. ඒක දැන් අපිට විතරක් නෙමෙයි කෑමෝටම මිනිස්සුන්ට දැන් ඒක තමයි විදිය. එතකොට දකින්නකොට තමයි මතක් වෙනෝනි කොහොමද කියලා. ඔන්න ඉතින් මනුස්ස ලෝකෙට ගිය කල මිනිස්යන්ට ගිය කල. ඔව්. එහෙනම් ඉතින් ඕගලන්ට හැමෝටම සුබ ඊදුල් හදා ඊදුල් ෆිතර් කියලා කියනවා. මාසයක් නෝම්බි අල්ලලා නෝම්බිකාරයෝ ටික මේ කාලා ඉවරයි. දැන් කොළ ටික අල් කරලා දාන්න මම මොකද මේ කොළවල කෑම දෙනවා කියලා මට ගොඩාක් ඇයි දොස් කියන්න එපා. මොකද අපේ ගෙදර පිඟන් ඕදන්න කරන්න විදියක් නැහැ මට. අම්මටත් බෑ. එයා උයලා දෙනවා තවත් වැඩ කරන්න බෑ. ඉතින් මේ වලන කන්න දීලා කොලේ විසික් කරන්න එක මට පාසුයි. Hey, කොහෙද නැගලා අර සිංක් එක උඩ නැගලා. You drink the water. Drink. එයා වතුර බොන්නේ සිංක් එකෙන්. ලියෝගේ සිස්ටම් මාල්ලයා තියෙනවා ඒකේ බොඩ් ලියලයි ජුඟුලයි බුඟුලයි දඟලයි ඔන්න අපේ ළමයිගේ වැඩ